සුබ දවසක්. අද අප කතා කරන්නේ දරුවන්ගේ ජීවිතයට අතිශයින්ම වැදගත් වන ඔවුන්ගේ අනාගත සාර්ථකත්වය තීරණය කරන මාතෘකාවක් ගැනයි. ඒ තමයි දරුවන් අභිප්‍රේරණය කරන්නේ කෙසේද යන්න. සෑම දෙමාපියෙක්ම තම දරුවාට හොඳම දේ ලබා දීමටත් ඔවුන්ගේ උපරිම හැකියාවන් කරා ළඟා වීමට උපකාර කිරීමටත් කැමතියි. නමුත් බොහෝ විට අපට මගහැරෙනුයේ දරුවාගේ අභ්‍යන්තර පෙළඹවීම අවදි කරන්නේ කෙසේද යන්නයි. අභිප්‍රේරණය යනු යම්කිසි දෙයක් කිරීමට අපව පොළඹවන අභ්‍යන්තර ශක්තියයි. දරුවන්ට එය අවශ්‍ය වන්නේ පාසල් කටයුතු වලට පමණක් නොවේ ඔවුන්ගේ පෞද්ගලික සංවර්ධනයට, අභියෝග ජය ගැනීමට සහ ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී ධනාත්මකව කටයුතු කිරීමටයි. අද අපි දරුවන් අභිප්‍රේරණය කිරීම සඳහා දෙමාපියන් දැනගත යුතු ඊටාම වැදගත් උපදෙස් 7ක් ගැන විස්තරාත්මකව කතා කරමු. පළමු උපදේශය: උත්සාහයට ප්‍රශංසා කරන්න. ප්‍රතිඵලයට පමණක් නොව. බොහෝ විට දෙමාපියන් දරුවන්ගේ සාර්ථක ප්‍රතිඵලවලට පමණක් ප්‍රශංසා කිරීමට පෙළඹේ. උදාහරණයක් ලෙස විභාගයකින් ඉහළ ලකුණු ලබාගත් විට හෝ තරඟයකින් ජයග්‍රහණය කළ විට. නමුත් දරුවාගේ අභිප්‍රේරණය වැඩි දියුණු කිරීමට නම් ඔවුන්ගේ උත්සාහය, කැපවීම සහ ඉගෙනීමේ ක්‍රියාවලියාගේ කිරීම වඩාත් වැදගත් වේ. දරුවා අභියෝගයක් ජය ගැනීමට දරූ වෙහෙස, වැරදි වලින් ඉගෙන ගැනීමට දැක් වූ උනන්දුව සහ නොබසුබට උත්සාහය හඳුනගෙන එයට ප්‍රශංසා කරන්න. උදාහරණයක් ලෙස, ඔයා මේක කරන්න ගොඩක් මහන්සි වුණා නේද? ඒ උත්සාහය මම අගය කරනවා. හෝ ඔයා වැරදුනාම ආයෙත් උත්සාහ කළ එක හරිම හොඳයි. වැනි ප්‍රකාශ ඔවුන් තුල ආත්ම විශ්වාසය වර්ධනය කරයි. මෙයින් ඔවුන් ඉගෙන ගන්නේ වැරදීම සාමාන්‍ය දෙයක් බවත්, වැදගත් වන්නේ නැවත නැවත උත්සාහ කිරීම බවත්ය. දරුවාගේ උත්සාහය අගය කිරීමෙන් ඔවුන් අභියෝගවලට මුහුණ දීමට බිය නොවන නොපසුබට පුද්ගලයන් බවට පත්වේ. දෙවන උපදේශය: ළඟා විය හැකි ඉලක්ක තැබීමට උදව් කරන්න. විශාල ඉලක්ක දරුවන්ට බියගෙන දිය හැකි. ඔවුන්ට යම් කාර්යයක් ආරම්භ කිරීමට පවා පෙළඹවීමක් නොතිබිය හැකි. මෙයට විසඳුම වන්නේ විශාල ඉලක්ක කුඩා ළඟා විය හැකි පියවරවලට කැඩීමයි. උදාහරණයක් ලෙස, මේ පොත සම්පූර්ණයෙන්ම කියවන්න වෙනුවට අද මේ පොතේ පරිච්ඡේද 2ක් කියවමු යයි පැවසිය හැකියි. සෑම කුඩා ඉලක්කයක්ම සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් දරුවාට ජයග්‍රාහී හැඟීමක් ලැබෙන අතර එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ඊළඟ පියවර කරා යාමට පෙළඹවීමක් ලබා දේ. මෙය ඔවුන්ට විශාල කාර්යයන් පවා කළමනාකරණය කරගත හැකි බව උගන්වයි. කුඩා ළඟා විය හැකි ඉලක්ක තැබීමෙන් දරුවන්ට සාර්ථකත්වය අත්විඳීමටත් ඉදිරියට යාමටත් ශක්තිය ලැබේ. තෙවන උපදේශය: තීරණ ගැනීමේ අවස්ථාවන් ලබා දෙන්න. දරුවන්ට තමන්ගේම තීරණ ගැනීමට අවස්ථාව ලබා දීම ඔවුන්ගේ ස්වාධීනතාවය සහ වගකීම පිළිබඳ හැඟීම වර්ධනය කරයි. එය ඔවුන්ට තමන්ගේ ජීවිතය පාලනය කළ හැකි බවට හැඟීමක් ලබා දෙන අතර එය අභිප්‍රේරණයට ඉතා වැදගත් වේ. ඇත්ත වශයෙන්ම සියලු තීරණ ඔවුන්ට ගැනීමට ඉඩ දිය නොහැක. නමුත් ඔවුන්ගේ වයසට සහ හැකියාවට ගැලපෙන තේරීම් ඉදිරිපත් කළ හැකිය. උදාහරණයක් ලෙස, අද රැට කෑමට මොනවද කැමති, බද්ද නූඩල්ස්ද? හෝ මේ පොත් දෙකෙන් අද කියවන්න කැමති මොකක්ද? වැනි සරල ප්‍රශ්න ඔවුන්ට තේරීම් කිරීමේ බලය ලබා දෙයි. මෙයින් ඔවුන් තමන්ගේ අදහස්වලට වටිනාකමක් ඇති බව තේරුම් ගන්න අතර එය ඔවුන්ගේ අභ්‍යන්තර පෙළඹවීම වැඩි කරයි. තීරණ ගැනීමේ අවස්ථා දරුවන්ට ස්වාධීනත්වය සහ වගකීම උගන්වමින් ඔවුන්ගේ අභිප්‍රේරණය වැඩි දියුණු කරයි. හතරවන උපදේශය: වර්ධන මානසිකත්වයක් පෝෂණය කරන්න. දරුවන්ට උගන්වන්න බුද්ධිය හෝ හැකියාව ස්ථාවර දෙයක් නොව, උත්සාහයෙන් සහ කැපවීමෙන් වර්ධනය කරගත හැකි දෙයක් බව. වැරදීම් යනු ඉගෙනීමේ කොටසක් මිස අසාර්ථකත්වයක් නොවන බව ඔවුන්ට තේරුම් කරවන්න. මට මේක කරන්න බැහැ කියනව වෙනුවට මට මේක තවම කරන්න බැහැ, නමුත් මම උත්සාහ කරනවා යන ආකල්පය ඔවුන් තුල ඇති කරන්න. වැරදීම් වලින් ඉගෙන ගැනීමට දරුවන්ට උදව් කරන්න. මේකෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් මොනවද? හෝ ඊළඟ වතාවේ ඔයාට මේක වෙනස් විදිහකට කරන්න පුළුවන් කොහොමද? වැනි ප්‍රශ්න අසන්න. මෙවැනි ප්‍රවේශයක් දරුවන් තුල අභියෝග භාර ගැනීමටත් අලුත් දේවල් ඉගෙන ගැනීමටත් ඇති කැමැත්ත වැඩි දියුණු කරයි. වර්ධන මානසිකත්වයක් දරුවන්ට අභියෝග ජය ගැනීමටත් වැරදීම් වලින් ඉගෙන ගැනීමටත් ශක්තිය ලබා දී.
පස්වන උපදේශය ආදර්ශයෙන් නායකත්වය දෙන්න. දරුවන් තමන්ගේ දෙමාපියන්ගේ හැසිරීම් රටා ඉතා හොඳින් නිරීක්ෂණය කරන අතර ඒවා අනුකරණය කිරීමට පෙළඹේ. ඔබ යම් දෙයක් කිරීමට පෙළඹී සිටින ආකාරය ඔවුන් දකින විට එය ඔවුන්ටද ආශ්වාදයක් වනු ඇත. ඔබ අලුත් දෙයක් ඉගෙන ගන්නා ආකාරය, අභියෝගවලට මුහුණ දෙන ආකාරය සහ ඔබේ ඉලක්ක කරා ළඟාවීමට උත්සාහ කරන ආකාරය ඔවුන්ට පෙන්වන්න. ඔබේ දරුවන් ඉදිරියේ ඔබේම අභිප්‍රේරණීය පිළිබඳව කතා කරන්න. මට මේ අලුත් ව්‍යාපාරතිය ගැන හරිම උනන්දුවක් තියෙනවා. හෝ මම මේ පොත කියවලා අලුත් දේවල් ඉගෙන ගන්නවා. වැනි ප්‍රකාශ ඔවුන්ට ආදර්ශයක් වනු ඇත. ඔබගේ උනන්දුව සහ කැපවීම ඔවුන්ගේ ජීවිතයටද ධනාත්මකව බලපානු ඇත. ඔබේ ආදර්ශය දරුවන්ට ශක්තිමත් අභිප්‍රේරණයක් වන අතර ඔවුන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට මඟ පාදයි. 6 වන උපදේශය සහයෝගය දක්වන පරිසරයක් නිර්මාණය කරන්න. දරුවන්ට අලුත් දේවල් අත්හදා බැලීමට, වැරදීම් කිරීමට සහ ඉගෙනීමට ආරක්ෂිත සහ සහයෝගී පරිසරයක් අවශ්‍ය වේ. ඔවුන්ට බියකින් තොරව ප්‍රශ්න ඇසීමට, අදහස් ප්‍රකාශ කිරීමට සහ ඔවුන්ගේ අදහස් බෙදා ගැනීමට හැකිවිය යුතුය. විවේචනයට වඩා දිරිගැන්වීම සහ තේරුම් ගැනීම මෙහිදී ඉතා වැදගත් වේ. ඔවුන්ගේ අදහස්වලට සවන් දෙන්න, ඔවුන්ගේ හැඟීම්වලට ගරු කරන්න. ඔයාගේ අදහස හරිම හොඳයි. හෝ මම ඔයාට උදව් කරනම් වැනි ප්‍රකාශ ඔවුන් තුළ විශ්වාසය ගොඩනංවයි. මෙවැනි පරිසරයක් තුළ දරුවන් තමන්ගේ හැකියාවන් ගැන විශ්වාස කරන අතර අලුත් දේවල් උත්සාහ කිරීමට පෙළඹේ. ආරක්ෂිත සහ සහයෝගී පරිසරයක් දරුවන්ට නිදහසේ අත්හදා බැලීමටත් ඔවුන්ගේ අභිප්‍රේරණීය ස්වභාවිකවම වර්ධනය කර ගැනීමටත් ඉඩ සලසයි. 7 වන උපදේශය ඉගෙනීම සැබෑ ලෝකයේ විනෝදයට සම්බන්ධ කරන්න. දරුවන්ට ඉගෙනීම විනෝදජනක සහ අර්ථවත් දෙයක් බව පෙන්වන්න. පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී ඔවුන්ගේ කැමැත්ත සහ රුචිකත්වයන් හඳුනාගෙන ඒවා ඉගෙනීම හා සම්බන්ධ කරන්න. උදාහරණයක් ලෙස දරුවෙක් තාරකා විද්‍යාවට කැමති නම් රාත්‍රියේ තරු බලන්න, තාරකා විද්‍යාව පිළිබඳ පොත් කියවන්න හෝ වාර්තා චිත්‍රපට නරඹන්න. ඉගෙනීම ක්‍රීඩා, ගමන් බිමන්, අත්හදා බැලීම් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග සම්බන්ධ කරන්න. මෙයින් ඔවුන්ට ඉගෙනීම යනු විනෝදජනක ක්‍රියාවලියක් බවත්, එය ඔවුන්ගේ සැබෑ ජීවිතයට සම්බන්ධ වන බවත් වැටහෙනු ඇත. මෙය ඔවුන්ගේ අභ්‍යන්තර පෙළඹවීම ස්ථාවරව පවත්වා ගැනීමට උපකාරී වේ. ඉගෙනීම සැබෑ ලෝකීය විචිකත්‍රයන්ට සම්බන්ධ කිරීමෙන් දරුවන් තුර ස්ථිර වූ ඉගෙනීමේ ආශාවක්. ඉතින් මේවා තමයි දරුවන්ගේ අභිප්‍රේරණීය වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් දැනගත යුතු ඊටාම වැදගත් උපදෙස් 7. මතක තබා ගන්න. දරුවන්ගේ අභිප්‍රේරණය යනු එක රැයකින් සිදුවන දෙයක් නොව, නිරන්තරයෙන් පෝෂණය කළ යුතු ක්‍රියාවලියකි. ඔබේ ඉවසීම, ආදරය සහ සහයෝගය ඔවුන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට අතිශයින්ම වැදගත් වනු ඇත. දරුවන්ගේ අභ්‍යන්තර ශක්තිය අවදි කරන්න. ඔවුන්ට ඔවුන්ගේම මාර්ගය සොයා ගැනීමට උදව් කරන්න. එවිට ඔවුන්ට ලෝකීය ජය ගැනීමට හැකිවනු ඇත. මෙම උපදෙස් ඔබේ දරුවන්ගේ ජීවිතය දීප්තිමත් කිරීමට උපකාරී වනු ඇතයි අපි බලාපොරොත්තු වෙමු. අප සමග එකතු වීම ගැන ඔබට ස්තුතියි.